අපේ ජීවිතයේ සිහිනවලට පියාඹන්න පුළුවන් හොඳම chance එකක් Dreamfly ආයතනය ලබා දීලා තියෙනවා. ඒ නිසා වගකීමෙන් විශ්වාසයෙන් තෝරගන්න Dreamfly ආයතනය. ස්ටුඩන්ට් වීසා අධ්‍යාපනය සඳහා රොමේනියාව නොතැන්නක් කරගත් ශ්‍රී ලාංකිකයන්ට අද විශේෂ දවසක් වුණා. මේ ලාංකික දුවා දරුවෝ අද ඇවිල්ලා තිනවා ටිම්ෂුවාරා ගුවන් තොටුපළට අධ්‍යාපනය සඳහා විශේෂයෙන්ම ටිම්ෂුවාරාවල තියෙනා වූ විශ්වවිද්‍යාලවල ඉගෙන ගැනීම සඳහා. ඉතින් Dreamfly ආයතනය ගැන මම ඔයගලන්ට හඳුන්වා දුන්නා. Dreamfly ආයතනය ගැන විශ්වාස කරපු ඒ වීඩියෝ බලලා ඒ ආයතනය හොයාගෙන ගිහිල්ලා ඒ තොරතුරු ඔස්සේ තමුන්ගේ අනාගත සැලසුම් සකස් කරන්න පුළුවන් හොඳම සහ ලාභදායී විශ්වවිද්‍යාලයන් තෝරාගෙන ටිම්ෂුවාරා සිටියකට ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා Dreamfly ආයතනය හරහා අද Dreamfly ආයතනයේ CEO මිස්ටර් නිරෝෂ් ඇවිල්ලා ඉන්නවා. එතකොට වගකීම් ඒ දරුවන්ගේ වගකීම් ගන්න පුළුවන් බොහෝ පිරිසක් මෙතන ඉන්නවා සහ විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්වයත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ දරුවන්ටත් ලොකු හයියක් ඒක තමයි වෙන්න ඕන. මොකද ලංකාවෙන් සල්ලි අරන් විශ්වවිද්‍යාලයක් තෝරලා ෆ්ලයිට් එකේ නග්ගලා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් කරලා මෙහෙට ඇවිල්ලා අතාරින එක නෙමෙයි. ඒ දරුවන්ගේ පිටිපස්සින් ඉඳන් හයියක් වෙන ආයතනයක් තමයි තෝරගන්න ඕනේ. දරුවන්ට ශක්තියක් වෙන්න. ඒ දරුවන්ගේ අඩුපාඩු හොයලා බලන්න. ඉතින් ඒ සඳහා Dreamfly ආයතනය ගැන මම කතා කරේ ඒකයි. ෆයිල් එකට ජොයින් වුණේ පෙන්ඩින් රිසල්ට් එක. ඒත් එක්කම සර්ලට අපි සල්ලි ගන්නවා. සර්ලා අපේ වැඩ ටික කරගෙන ගියා. මේ රිසල්ට් එද්දි මගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ගොඩක් ඉවරලා තිබ්බා. ඒත් එක්කම රිසල්ට් ආවා. එතකොට මම ඊටු වැඩ ටිකත් එක්ක පටන් ගත්තා. ඒ අතරතුර අපිට ලැන්ග්වේජ් එකයි ඉංග්‍රීසි පාස් ටෙස්ට් එකයි ඒ වැඩ ටිකත් අපිට කරගෙන ගියා. මේ වෙනකොට රිසල්ට් එක ආවා. ඔක්තෝබර් 20ත් ආවා. දෙසැම්බර් මාසේ අපි ෆ්ලයි කරා. ඒ අතරතුර මාසයක් විතරක් අපි TRC ප්‍රොසෙස් එකත් ඉවර කරලා TRC එකක් කම්ප්ලීට් කරා. අපිට TRC එකක් හම්බුණා. මේ රටේ අපිට part time වැඩ කරන්න පුළුවන්. මම ෆ්‍රීලාන්සින් වැඩ කරන USA, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් එක්ක අපිට මේ හොස්ටල් එකේ ඉඳන් අපිට අන්ලිමිටඩ් Wi-Fi ඕන දෙයක් තියෙනවා. අපි දැන් සැලකිය යුතු ආදායමක් ඒවෙන් හොයාගන්නවා. මම ගොඩක් travel කරන්න ආස කෙනෙක්. TRC එකත් අපි අතේ දැන් තියෙනවා. ලබන මාසේ අපි හොඳ trip එකක් plan කරගෙන යනවා. මේ TRC එකත් එක්ක සිංගල් රට 29 ඒ අතර යුරෝප් ටූරින් එක තරවල් ගොඩකට අපිට යන්න පුළුවන් වීසා ෆ්‍රී. අපි යන්න බලාපොරොත්තු වෙනවා. සර්ලයින් මිස්ටර් ශානිමිස් අපිට ගොඩක් උදව් කරනවා මේ කටයුත්ත කරගෙන යන්න ඉස්සරහට. ශානිමිස් ගොඩක් අපිට උදව් කරනවා මේ වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න. සර්ලයින් මේ රට ඇතුළේ ඉන්න තමයි අපිට හිතේ බෑගතුවේ ඉන්න පුළුවන්.
ඩ්‍රීම් ෆ්ලයි ආයතනය ගැන මොනවද කියන්නේ? ටීම් ෆ්ලයි ආයතන කියන්නේ විශ්වාස කරන්න පුළුවන් ඉහළම තලයේ තියෙන ආයතනය. හරි. ඒ කියන්නේ අපේ ප්‍රොසෙස්සේ පටන් ගත්ත දවසේ ඉඳන් දැන් අපි ඇවිල්ලා මෙහි වැඩ ටික ඉවර වෙනකම්ම ඊට පස්සේ එයාලා අපිට දීපු හැමදේම දෙනවා. හරි. ප්‍රශ්නයක් ගැටලුවක් වුණොත් කාටද කතා කරන්න ඕන මේ රටේ? ටීම් ෆ්ලයි ආයතන. ඩ්‍රීම් ෆ්ලයි ආයතනය. ඒකේ නියෝජිතවරයෙක් හොරියක් කිනොත් මේ ඔව්. ඉන්නවා. ඔන්ලයින් ෆෝන් එක වැඩ දෙයක්. දොලාට ගත්තත් ෆෝන් එක ඔව්. ඔද ඒ තොරතුරු ඕන. එහෙම වෙන්න ඕනනේ. නිකන් ඔයගොල්ලන්ගේ අල්ලා රටකට අතාරින එක නෙමෙයිනේ සල්ලි අර. ඔයගොල්ලන් ඔයගොල්ලෝ බලන විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද කියන්නේ නේ. මමත් තිමිෂුවන වල තමයි ඉන්නේ. නමුත් මම රැකියාව කරන කෙනෙක්. නමුත් ඔයාගේ වගකීම ගන්න කෙනෙක් මේ රටේ ඉන්නවනම් ඒක තමයි වැදගත් වෙන්නේ. රයිට්. ඔන්න එහෙනම් අපි දැන් ආව හොස්ටල් එකට. ගුවන්තොටුපොලේ ඉඳන් කෙලින්ම හොස්ටල් එකට තමයි ආවේ. උන්ගේ පිටිපස්සේ මමත් මගේ වාහනයත් ආවා. දැන් අපි හොස්ටල් එකට ආවේ. ඉතින් මට ඇත්තටම විශ්වවිද්‍යාලයේ අත්දැකීමක් නෑ මේ භූමියට ඇවිල්ලා දේවල් කරන්න. නමුත් පළවෙනි වතාවට මට මේ අවස්ථාව උදා වුණා. ඇත්තටම හොස්ටල් එකේ කළමනාකාරතුමිය ඇය ඉතාමත් ආදරෙන් මේ දරුවන්ව පිළිගන්න ආකාරය තමයි අපි මෙතන දකින්නේ. හරි සුහදශීලී, හරි මිත්‍රශීලී අයත්. ඉතින් ආරක්ෂක අංශයෙන් මට එන්න දුන්නේ නැහැ ඇත්තට මෙතන මාධ්‍ය ආවරණය කරන්න. නමුත් විශේෂ අවසරයක් මත තමයි මටත් ඇතුළට එන්න ලැබුණේ මේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මේ හොස්ටල් එක කරා. නැත්තම් අපිට එන්න කොහෙත්ම අවසරයක් නැහැ මාධ්‍ය ආවරණයක් දෙන්න මේ අවස්ථාවේදී. නමුත් මම ඕගොල්ලෝ වෙනුවෙන් කොහොම හරි ඒ chance එකත් අරගෙන ඔන්න ඒ වීඩියෝ ක්ලිප් ටිකත් ඕගොල්ලන්ට ගෙනාවා. ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ කළමනාකාරීත්වය තමයි මට ඒ අවසරය ලබා දුන්නේ. ඉතින් මේ දරුවන්ව ගොඩක් ආදරයෙන් මිත්‍රශීලීව හොස්ටල් එකේ කළමනාකාරීත්වය නැත්නම් කළමනාකාරතුමිය ඔවුන් පිළිගත්තා. ඊට පස්සේ මම දකිනවා විශේෂයෙන්ම මේ ශානි, මං කිව්වේ අම්මා කෙනෙක්, යෙහෙලියක්, ඒ වගේම සහෝදරියක් වගේ අපි දැක්ක මේ දරුවොත් එක්ක ගැටලා ඉන්නවා, දේවල් කරනවා, හරි මිත්‍රශීලීව, සුදශීලීව, විනෝදකාමීව දේවල් කරන ඇය දැන් ලොකු මඟ පෙන්වීම් ටිකක් දෙනවා මේ දරුවන්ට. මොකද මේක ලංකාව නෙමෙයි, මේක යුරෝපය. එතකොට මේක විශ්වවිද්‍යාලයක්. මේක හැසිරෙන්න ඕන ආකාරය, නීති පද්ධතීන් රාශියක් තියෙනවා. පිරිසිදුකම් පැත්තෙන්ද, විනීතව හැසිරීම සම්බන්ධයෙන්ද, ආරක්ෂක පියවරවල් සම්බන්ධයෙන්ද ලොකු වගකීම් ටිකක් තියෙන මේ දරුවන්ට මඟ පෙන්වීම් රාශියක් දෙන්න ඕන. ඔවුන්ගේ කාමරවල පවත්වාගෙන යන්න ඕන ආකාරය, ඒ වගේම තමයි මේකේ තිබෙනා වූ ආරක්ෂක නීති රීති. මොකද මේකේ ආරක්ෂක අංශ ක්‍රියා කරනවා, ආරක්ෂක කැමරා හැම තැනම සවි කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ දැනුවත් දෙන්න ඕන. ඒ වගේම කාමර පාවිච්චි කිරීමේදී කොහොමද ඒ දේවල් කරන්නේ, ඒ හැම පැත්තෙම දැනුවත් කිරීමක් මේ දරුවන්ට දෙන්න ඕන. මම හිතන්නේ ඒ දැනුවත් කිරීම මේ වෙලාවේදී ශානි විසින් මේ දරුවන්ට ලබා දෙන දර්ශන පෙළක් තමයි ඔය දකින්නේ. තාම ලැබුණේ අවස්ථාව වුන්ට තමුන්ගේ කාමර කරා යන්න. මේ ඉන්නේ ඇත්තටම රොමේනියාවේ සේවය කරන සේවකයෙක් හැටියට මං වගේම මෙහි සේවය කරන සේවක මහත්මයෙක්. ඔහුගේ බිරිඳව ගෙන්න ගන්නවා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරලා උසස් අධ්‍යාපනය සඳහා මේ රටේ. ඉතින් මම හිතන්නේ ආඩම්බරකාර මහත්මයෙක් තමුන්ගේ බිරිඳගේ ඉලක්කයන් කරා යන්න ඔහු රොමේනියානු විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරනවා. ඒකත් ලොකු දෙයක් ඇත්තටම. මොකද ඔහුටත් තියෙන්න ඕන රොමේනියානු විශ්වවිද්‍යාලය ගැන විශ්වාසයක්, ඒ වගේම ඩ්‍රීම් ෆ්ලයි ආයතනය ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ඔහුත් එක්ක මම කතා කරද්දී ඔහු කියන මාස 5ක් ඇතුළත, මාස 5ක් හෝ 6ක් ඇතුළත බිරිඳව ඔහු විසින් රොමේනියාවට ගෙන්නනවා ඩ්‍රීම් ෆ්ලයි ආයතනය හරහා. ඉතින් ඒකත් ලොකු දෙයක්. මේ ඉන්නේ ඔහුගේ බිරිඳ, ආදරණීය බිරිඳ. මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ඔවුන් හමු වුණා. මං කිව්වේ ඒකයි විශේෂ දර්ශන, බොහොම සංවේදී දර්ශන, ඒ වගේම හරි හැඟුම්බර දර්ශනත් අපි දැක්කා. අපේ කැමරා කාච් වලට හසු වුණා. මම හිතන්නේ දැන් ඔවුන්ට කාමර කරා යන්න අවස්ථාව, ඒ සංඥාව ලැබෙන්නේ නැති හැම දෙයක්ම සූදානම් කියලා ඔවුන් දැන් යයි කාමර කරා. හැබැයි මට නම් මෙතනින් එහාට යන්න අවසර නැත. මාධ්‍ය ආවරණය කරන්න අපු මට කොහෙත්ම අවස්ථාවක් නැහැ. මෙතනට නිකන් ආවෙත් බොහොම විශේෂ අවසරයක් ඇතුව තමයි මෙතනට නිකන් ආවෙත්. මෙතනින් එහාට යන්න බෑ. දැන් දරුවෝ යයි ඔවුන්ගේ කාමර කරා. මේ කෙන්සා ඔයගලන්ට පේනවා රොමේනියානු ජාතික
කාන්තාවක් යව්වනියක්. ඇය තමයි ලංකාවේදී මේ දරුවන්ට රොමේනියානු භාෂාව ඉගැන්නුවේ. මොකද ඒ දරුවෝ මට කිව්වා කතා කරද්දි දරුවොත් එක්ක කතා කරද්දි ඒවන රොමේනියන් භාෂාව ඉගැන්නුවා කියලා. ඒ රොමේනියන් භාෂාව ඉගෙනගත්තු එකේ මාර බෙනිෆිට් එකක් තිබ්බා ඒගොල්ලන්ට ඉන්ටර්වයුව එක ෆේස් කරන්න කියලා ඒ දරුවෝ කිව්වා. නමුත් මේ දරුවොත් එක්ක මම විශේෂයෙන්ම පෞද්ගලිකව කතා කරන්න ඕන. නමුත් මේ වෙලාවේ කතා කරන්න බෑ. ඒගොල්ලෝ ගොඩ ෆ්ලයි කරලා ගොඩක් දවස් මම හිතන්නේ දවස් පැය ගාණක් පැය 13ක් 14ක් 15ක් ෆ්ලයි කරලා ඇවිල්ලා තියෙන්නේ. මහන්සි පිට ඉන්නේ. ඒක නිසා මේ දරුවන් හම්බ වෙන්න මං එනවා ලබන සතිය දිහා වෙනවා. මොකද මටත් විවේක අවස්ථාවක් තියෙනවා. මමත් රැකියාව කරන ගමන් මේ හැම දෙයක්ම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්නේ. නමුත් දරුවොත් එක්ක මම කතා කරන්න. නමුත් ඒ දරුවෝ මෙහෙට එද්දි රොමේනියන් භාෂාව ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. රොමේනියන් භාෂාවෙන් රොමේනියානු එම්බසියේදී සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා තියෙනවා. ඉතින් Dreamfly ආයතනය ලොකු ප්‍රොසෙස් එකක් මත තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන කියන දේ ඔයගලන්ට පැහැදිලි. රොමේනියන් භාෂාව උගන්වලා තිනවා, ඉංග්‍රීසි භාෂාව උගන්වලා තිනවා. මාස 5ක් 6ක් ඇතුළත ඔවුන්ගේ වීසා ප්‍රොසෙස් එකත් කරලා රොමේනියාවට ඒ දරුවන් ගෙන්නලා තිනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් දැන් ඔවුන් කාමර කරා යනවා. දැන් ඔවුන් කාමර කරා යනවා. හැබැයි මට නම් මෙතනින් එහාට යන්න අවසර උසස් පෙළ ලංකාවේ කරා. උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකම් හිටියද ඊට කලින් මේකට ප්‍රවිෂ්ඨ වුණාද? ආරම්භක පියවර හැටියට කොහොමද? ප්‍රතිඵල වලින් පසුව තමයි. ප්‍රතිඵල ආවයින් පස්සේ තීරණය කරා. දැන් අයියා රොමේනියාවෙන්. ඒතර අයියා රොමේනියාව ගැන ලොකු අවබෝධයක් තියෙනවා. අයියා මෙහි වැඩ කරන කෙනෙක් නිසා. අයියට ඇයි හිතුනේ ඔයාව රොමේනියාවට අයියා හරහා ගන්න නැතුව කියන්නේ? අයියට හරි පහසුවෙන් ගන්න පුළුවන් වර්ග කෙනෙක් හැටියට. නමුත් ඔයා අයියා එහෙම තීරණයකට එන්නේ නැහැ. ඔයාව උසස් අධ්‍යාපනය සඳහා තමයි මෙහෙට යොමු කරන්නේ. රොමේනියාව දැන් අද කාලේ හැටියට ෂෙනගන් කන්ට්‍රි එකක්. ඉතින් අයියා කැමැත්තෙන් හිටියා මාව උසස් අධ්‍යාපනය සඳහාම මෙහෙට ගෙන්න ගන්න. වර්කින් විසා වලින් යනවට වඩා අයියා කැමති වුණා මාව ස්ටඩීස් වලින් ඉස්සරහට යවන්න. ඉතින් අයියාගේ බලාපොරොත්තුවයි මගේ කැමැත්තයි දෙකම හින්දා රොමේනියාවට ආවා. එතකොට ඉරුණි කෙලින්ම Dreamfly ආයතනය තෝරගත්තද නැත්නම් ඊට කලින් තවත් ආයතන ගැන හොයලා බැලුවද? ලංකාවේ ආයතන දෙකක් අපි බැලුවා. සහ අයියා රොමේනියාවේ ඉද්දී තැන් කීපයක් බලලා තිබ්බගෙන ගන්න. ඒ වුණාට ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ අයියා දන්න තරම්වත් කරුණු. ඒ අතරතුරේ තමයි මිස්ටර් නිරෝස් අයියට හම්බුනේ. ඒ අනුව තමයි Dreamfly ආයතනය සමග සම්බන්ධ වුනේ. ඒක තමයි. අයියා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මේ රටේ කම්කරු නීතිය සහ ශ්‍රී ලාංකිකයෙක් රොමේනියාවට එනවා නම් මොන දෙයකට හරි ඒ ප්‍රොසෙස් එක ගැන අයියට අවබෝධයක් තියෙනවා. නේ? නමුත් අයියා කැමති වුණේ ඒ ප්‍රොසෙස් එක හරහා ඔයාව ගන්න. ඊට වැඩිය මේකේ තියෙනා වූ ගැඹුර අයියා දන්න නිසා තමයි ඒ අවශ්‍ය හොඳම ආයතනයට ඔයාව යොමු කරේ. හරි. එතකොට කොච්චර කාලයක් Dreamfly ආයතනේ හම්බ වෙනවා? ඔයාගෙන ඉවරලා දැන් ඔයාගේ තියෙන අදහස්. ඒ කියන්නේ මේ රොමේනියාවේ උසස් අධ්‍යාපනයට යන්න ඕන අදහස් ටික ඒ ආයතන සමග කතා කරායින් පස්සේ කොහොමද ඒ ආයතනෙන් දේවල් සම්බන්ධ වුණේ? වඩ සහයෝගය දැක්වේ. දේවල් ගැන ඔයාව දැනුවත් කරේ. අයියා මිස්ටර් නිරෝෂ් එක කතා කරලා තිබ්බ අපේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක. එතකොට අයියාට ගොඩක් පැහැදීමක් ඇති වෙලා තිබ්බා අපේ සර් කියලා තිබ්බ දේවල්. දැන් අපි 1948ට ගියොත් එහෙම නිදහසේ ඉඳලා මේ දක්වාම කාලෙන් කාලෙට මයිග්‍රේට් කරන පිරිස අඩු වැඩි වීමක් වෙලා තියෙනවා. මේක රැල්ලක් විදිහට සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි දකිනවා වර්තමානයේ මේක තාමත්ම වැඩි වෙලා තියෙනවා. හේතු සාධක කිහිපයක්ම තියෙනවා. ඉගෙන ගන්න යනවා වෙන්න පුළුවන් නේද? මොකක් හරි සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් ස්ථාවරත්වයකට එන්න, රැකියාව සම්බන්ධයෙන් ස්ථාවරත්වයකට එන්න. මේ මොන දෙයකට ගියත් හරි දැනුමක් එක්ක ඒ රට ගැන දැනගෙන අතරමං නොවි යන එක තමයි හරි ක්‍රමය. දැන් Dreamfly ආයතනය කියලා කියන්නේ අපේ රටේ ජනතාවට ස්ටුඩන්ට් වීසා අරගෙන රට යනකොට ඒ අවශ්‍ය කරන වටපිටාව හරියටම සකස් කරලා දෙන ආයතනයක්. මට මුණ ගැහුණ කෙනෙක්, එයාගේ නම චමිදු, අවුරුදු 18යි වෙන්නේ. අවුරුදු 18 චමිදු කොහොමද Dreamfly ආයතනය ගැන දැනගන්නේ? මම ඒක විස්තර ටික හොයාගත්තේ Facebook එකෙන්. ඊට පස්සේ මම මිස්ලාට කතා කරා. එතකොට ඒ ලෙවල් රිසල්ට් ලියලත් නැහැ. අප්කමින්. ඔව්. මම ඉතින් රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ඉතින් රිසල්ට් එක එනකන් ප්‍රොසෙස් එක පටන් ගත්තා. එහෙම තමයි වැඩි වුණේ. ඒතකොට දැන් Dreamfly ආයතනයේ අය මොකද ඔයාලට කිව්වේ දැන් රිසල්ට් ඇවිල්ලත් නැහැ. එතකොට ලියලත් නැහැ. ඔව් එයාලා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්ුවේ ඔයාට? සහයෝගයක් දුන්නාද? මොකද කිව්වේ? එයාලා ගොඩක් සහයෝගය දුන්නා. එයාලා කිව්වා රිසල්ට් එක එනකන් ප්‍රොසෙස් එක කරා යන් කියලා. ඊට පස්සේ අපි ඉතින් එහෙම කරගෙන ආව ඉස්සරහට. දැන් චමිතුට මේ
භාෂා ගැටලුවක් ආවෙ නැත්නම් දැන් ඉංග්‍රීසි හොඳට ලැන්ග්වේජ් එක තියෙනත් ඕනේ රුමේනියාවට යනවා නම් රුමේනියාවේ භාෂාව හොඳට දැනගන්නත් ඕනේ. කොහොමද මේ ගැටලුවට පිළිමක් ලැබුණේ? එහෙම භාෂා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිස්ලා උදව් කරා එකට වෙනම ප්‍රෝග්‍රෑම් සෙෂන් තිබ්බා ඒවට. ඊට පස්සේ මිස්ලා ඉතින් ප්‍රොසෙස් එක කරගෙන ගාව. දැන් චමතු මෙහෙමනේ ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා. දැන් ඒ ඉන්ටර්විව් එකට යන්නත් හරියට දැනගන්න ඕනේ. අඳින පළඳින දේ ඉඳලා හරියට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාලට කොහොමද ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ කාර්ය මණ්ඩලය මේ ගැන කියලා දුන්නේ? මිස් ඉන්ටර්විව් යන්න කලින් අපිට වෙනම ප්‍රැක්ටිස් සෙෂන් ගොඩක් තිබ්බා. ඒවා ඉතින් මිස්ලා මේ රෑ දවල් නැතුව ප්‍රැක්ටිස් කරා. මොනවද කියලාද මට කියන්නකෝ ගත්තා. ඉන්ටර්විව් යන ඇඳුම් එකක් දෙයක් කියලා. යන ඇඳුම් විදිය, ඇඳුම් අදින විදිය, කතා කරන වෙන විදිය, ඊට පස්සේ ඉංග්‍රීසි සෙෂන් වගේ ගොඩක් ඒවත් අපිට කියලා දුන්නා මිස්. දැන් චමිදු මේ තාමත් පුංචි වයසක ඉන්නේ. එතකොට දැන් බයක් නැද්ද රුමේනියාවට ගිහිල්ලා වැඩ කටයුතු කරගන්න විශ්වාසය තියෙනවද? අම්මලා තාත්තලා කැමති වුණාද කොහොමද? ඔව් මිස්තුත් ඉතින් උදව් කරනවා සෑහෙන්න. මොකද කිව්වේ ඒගොල්ලෝ කියන්නේ ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන් කිව්වා. ඔව් මිස්තුත් ඉතින් උදව් කරනවා ඒකට. මිස් කිව්වා එන්න අපි කරගමු කියලා. දැන් චමිදු මේ වීසා ගන්න එකත් ගැටලුවක් නේ නේද? වීසා ගන්න එකට මොන වගේ සපෝට් එකක්ද දුන්නේ ඩ්‍රීම් ෆ්ලයි ආයතනේ? අපිට ඉන්ටර්විව් සෙෂන් තිබ්බා. කලින් ඉඳන් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් සෙෂන් තිබ්බා. වීසා ප්‍රොසෙස් එක අපිට ලේසි කරන්න මිස්ලා ගොඩක් ප්‍රැක්ටිස් කරා. දැන් චමිදු මෙහෙමනේ සමහර අය ඉන්නවා වීසා ගන්න උදව් කරනවා. හැබැයි රටට ගියාට පස්සේ ආයි හැරිලවත් බලන්නේ නැහැ. ඩ්‍රීම් ෆ්ලයි ආයතනෙත් එහෙමද? නෑ. මිස්ලා අපිට ගොඩක් උදව් කරනවා. මිස්ලා වෙනම ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ අපිට කිව්වා ඊටු ටික ඔක්කොම කරගන්නවා කියලා. හොඳයි දැන් එහෙ ගිහිල්ලා දැන් තාම තරුණ කෙනෙක් බොහොම පුංචි වයසක. ඒතර එහෙ ගිහිල්ලා මොකක් කර ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද කරන්නේ? ඒකටත් මිස්ලා ඉන්නවා ඕන දෙයකට. මිස් අපිට ඒක කරන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි වගේ ළඟ ඉන්නවා කියලා විශ්වාසයි. අට යන්න ඔන්න මෙන්න තියෙන්නේ නේද? ඔයාගේ හිතට දැනෙන දේ මට කියන්න. ඇත්තටම සතුටුයි. මිස්ලා ඉඳ අපේ ප්‍රොසෙස් එක වැඩක් ලේසි වුණා. ඊළඟ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගෙන. අම්මයි තාත්තයි බලාගෙන හොඳ වාහනයක් අරගෙන ජීවිතේ ගොඩ දා ගන්න. ඔව්. ඇත්තට මේක හොඳ ආයතනයක්. මේ කාර්යක්ෂම සේවාවක් සමයනවා. මාත් කියන්නේ ඉතින් ඇවිල්ලා බලලා ඔයාලා සේවාව ඉටු කරගන්න. එහෙනම් චමිදු අපිත් විශ් කරනවා යාට ජීවිතේ තියෙන සිහින බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙලා හොඳ තැනකට එන්න කියලා. ජය වේවා. දැන් අපේ රටේ ඉඳලා යන්න කිව්ලත් කට්ටියට පාර වර්ධිනවා නේද? මේ ඒක තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්ම එක වැදගත්ම කාරණාවක් තමයි අපේ රටේ ඉඳලත් ගොඩක් අයට වරදිනවා, ඒජන්සීස් වලට රැවටෙනවා. එහෙම තියෙනකොට මේ වෙනකොට එයා රුමේනියාවට ගිහිල්ලා ඉන්නේ නිමේෂ්. ඔව් දැන් මේ අකිලා ගොඩක් දේවල් ගැන ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නා. දැන් ඔය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා මම දැක්කා. හරි දැන් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් අකිලා අපිත් එක්ක කියපු දේවල්. ඔව්. මං ගොඩක්ම බැලුවේ හේ ජොබ් එකක් කරන්න ගමන්ම ඩිග්‍රී කරන්න එකෙල්ලට කරන්න අමාරුයි. එන්න තමා උනේ රටක ඩිග්‍රී එකක් කරන්නේ හැව්වේ. මං ගොඩක් සර්ච් කරා Facebook එකේම. මට විශ්වානිව තමයි මෙහෙම කන්ටැක්ට් කරගන්න හම්බුනේ. ඒත් එක්ක ගොඩක් කතා කරාම මේක ජොයින් වෙන්න කලින් ඒත් එක්ක කතා කරලා ඊට පස්සේ එකත් කතා කරා. එම් කතා කරලා තමා මම ලන්ඩ්‍රී ඇප්ලයි එකත් එක්ක ජොයින් වෙන්නේ. එතකොට නිමේෂ් අපි අනිවාර්යයෙන් මෙතන මතක් කරන්න තව දෙයක් තියෙනවා මේ ඩුබායි රට කියන රට ඇතුළේ ඉඳගෙන. කොහොමද අකිලා රුමේනියාවට ගියේ කියන එක. ඔව් අකිලා ඒ කියන්නේ ලේසි නෑනේ ඩුබායි ඉඳලා රුමේනියාව යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අකිලා කොහොමද ඒක කරේ ඉතින්? ඒක ඇත්තටම කියන්නේ මිඩල් ඊස්ට් රටක් කියන්නේ ගොඩාක් අපි දන්නවා රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ගොඩාක් වැඩි. ඒකට ඒ වගේ රටක ඉඳලා රුමේනියාව කියන රටකට යන්න මේ ඩ්‍රීම් ෆ්ලයි ආයතනයෙන් කොච්චර උදව්වක් වෙන්නේ නැද්ද කියලා හිතන්න පුළුවන්ද? ඉතින් රුමේනියාවල ඉඳන් ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ ඉන්න අපේ කණ්ඩායම ඩුබායි වල ඒ රජයත් සමග සම්බන්ධ වෙලා ඒ ඩොකියුමන්ටේෂන් වැඩ ඒ හැම දෙයක්ම හැන්ඩල් කරලා තියෙනවා. ERC එක මාසයෙන් ගත්තු ජයග්‍රාහකයෙක්. ජයග්‍රාහකෙක්ද වාසනාවන්තයෙක්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් මට ඕන අයත් එක්ක කතා කරන්න කොහොමද මේක මාසෙන් ගත්තේ? සාමාන්‍යයෙන් මම දන්නවා මේ ප්‍රොසෙස් එකට මාස 6ක් යනවා. මාස 6ක් ගිහලා ෆින්ගර් ප්‍රින්ට් තියලා ඔක්කොම කරලා මේක ප්‍රින්ට් වෙලා එද්දි මාස 7ක් යනවා. ඔක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක. මාසෙකින් ගන්න නම් මොකක් හරි කූට ව්‍යාප්තියක් මෙයාගේ තියෙනවා. අපි අහලා බලමු මොකද්ද කරපු ජාවාර්ම කියලා යාගේ. සමීර රොමේනියාවට ආවේ කවදද? මම රුමේනියාවට ආවේ දෙසැම්බර් 13. දෙසැම්බර් 13 රොමේනියාවට එනවා. TRC ගතර ගන්න කවදද? ජනවාරි 14 වෙනිදා TRC ගත්තා. දෙසැම්බර් 13 වෙලා ජනවාරි 10 TRC ගන්න. ඔව්. සමීර ඇයි ඔයා රොමේනියාවම තෝරගත්තේ? රුමේනියාව තෝරගත්ත කියලා කියන්නේ රුමේනියාව මේ මගේ ඩ්‍රීම් කන්ට්‍රි එක. ඒක තියම් කතාවක් තියෙන ඒ හරියදී. නමුත් මම පොඩක් මතක් කරන්නම්. මම ඇත්තටම මට ඕනකම තිබ්බේ නිව්සීලන්තේ තමයි මාස්ටර් එක කම්ප්ලීට් කරගන්න.
මම මේක try කරා. නමුත් යම් තැනකදී මම තෝරගත්ත පුද්ගලයා කියන්නේ මම ඒ කියන්නේ මම මේ වෙලාවේදී කන්සල්ටන්සි ගත්ත තැන. එහෙම නැත්නම් මම මේ වෙලාවේ තෝරගත්ත ඒජන්සිය අත මම බාර දීපු මගේ දහිවේ ඒ කට්ටියට බැරුණ මට ඒක හරියට කරලා දෙන්න. ඒ කියන්නේ ඒ කට්ටිය ඇත්තට මෙතන ෆේල් වුණා. සිල්සියාගේ කට්ටිය ෆේල් වුණා. ඒ කියන්නේ අපි අපේ පැත්තෙන් උපරිම කරත් මූල්‍ය මේ පැත්තෙන් සහ මගේ අදාළ ඩොකියුමන්ට්ස් මම සබ්මිට් කරත් on time. නමුත් ඒ කට්ටියට ඒක හරියට කරගන්න බැරි වුණා. මොකද ඒ කට්ටියට ඕනකම තිබ්බේ මගේ වැඩේ සාර්ථක කර ගැනීමක් නෙමෙයි. ඊට එහා ගිහිල්ලා මූල්‍ය මේ පැත්තෙන් ඒ කට්ටියව සාර්ථක කර ගැනීම තමයි ඕනකම තිබ්බේ. ඒකත් එක්ක මම එතනදී මගේ නිව්සීලන්ඩ් කියන ගමන සම්පූර්ණ ඩැමේජ් වෙලා ගියා. මොකද මම එතනදී මට ලොකු මුදලක් අරන් දුනා. ඒ හැමදේත් එක්කම මට අවශ්‍යතාවය කරගන්න බැරි වුණා. මම කොච්චර උත්සාහ ගත්තත්. නමුත් අර කියන්නේ තවත් සමාජයේ යම් කොටසක් කියන තව මිනිස්සුන්ගෙන් කඩා වඩාගෙන ඒ කට්ටියගේ වැඩේ කරගන්න දඟලන කට්ටිය. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයන්ගේ මම තෝරාගත්ත ඒජන්සියේ තියෙන ගැටලුවක් මට මගේ වැඩේ සාර්ථක කරන්න බැරි වුණා. නමුත් මම අද තව තැනක් හරහා يعني ඩ්‍රීම් ෆ්ලයි එක හරහා මම රුමේනියාවට ආවා. මොකද ඒ වෙලාවේ මම රුමේනියාව තෝරාගත්තේ මට ඒ වෙලාවේ තිබ්බ මූල්‍යමය හැකියාව සහ මට යන්න පුළුවන් ගමන මම දැකපු හින්දා සහ වටිනාකමත් එක්කයි මම රුමේනියාව තෝරගත්තේ. අන්න ඒකයි මෙතන දෙන්න හේතුව. සමීර නිව්සීලන්ඩ් ප්‍රොසෙස් එක හරහා ඔයාට අහිමි වෙච්ච දේවල් මොනවද? ඔව් ඒ කියන්නේ නිව්සීලන්ඩ් යනවා කියන එක ඇත්තටම මගේම විතරක් කීනයක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය කැම්පස් එක ළමෙක් බැචලර් එක කරා කියලා කියන්නේ එයාට ඒ කියන්නේ ප්‍රධානවත්වම යාගේ මාස්ටර් එක කරන්න ඕනකම PhD කරන්න ඕනකම කියන දේ කොහොමත් ඇති වෙනවා. ඒ වගේ මටත් මගේ ජීවිතයේ තිබ්බ අවස්ථාත් එක්ක ඒ කියන්නේ මම ජොබ් එකක් කරා මට ඒකෙන් ප්‍රොමෝෂන් ගන්න අවස්ථාවේ තිබ්බා. ඒවත් එක්ක සහ අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ අම්මලාගේ පැත්තෙන් තාත්තලාගේ පැත්තෙන් තම මාස්ටර්ස් කරපු කට්ටිය ඉන්න PhD කරපු කට්ටිය ඉන්න මේ හැමදේමත් එක්ක මටත් ඕනකම තිබ්බා නිව්සීලන්ඩ් ගිහිල්ලා මාස්ටර් එක කරගන්න. ඉතින් ඒක ඇත්තට මගේ හීනයක් සහ ඊළඟට මගේ අම්මගේ තාත්තගේ හීනයක් වුණා. ඒ වගේම මගේ ෆැමිලි එකේ අනිත් කට්ටියගෙත් ඒක ලොකු හීනයක් වුණා. ඉතින් හැමෝම මට ෆයිනෑන්ෂියලි සපෝට් කරා. මට ගයිඩ් කරා. ඉතින් කොහොමවත් මම තෝරාගත්ත තැන ඒජන්සියත් එක්ක මට ඒ දේ සාර්ථක කරගන්න බැරි වුණා. ඒකදී මම ගොඩක් ෆේල් වුණා. මම කියන්නේ අර කට්ටිය හින්දා මම ෆේල් වීමක් තමයි වුණේ. ඉතින් ඒකම හින්දායි මට අද ඒ ගමන නැති කරගෙන මේ තැනට එන්න අවස්ථාව හම්බුණා. සමීර දැන් ඔයා නිව්සීලන්ඩ් ප්‍රොසෙස් එක ෆේල් වෙලා. නමුත් දැන් මෙහෙට ඇවිල්ලා මාසෙන් TRC එකක් අරන් තිනවා. කොහොමද මෙච්චර ඉක්මනට දේවල් කරන්න ඔයාගේ ඔළුව හදාගත්තේ? ඔව් ඇත්තටම කියන්නේ අපේ තිබ්බ මේන් ටාගට් එක කඩාගන්න වැටුණාට පස්සේ අපි කොහොමද වැටෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක මම විතරක් නෙමෙයි මගේ අවුලේ කට්ටියට මේ ඩැමේජ් එක උපරිම කාලයක් තිබ්බා. සහ ඒත් එක්කම මම කියන්නේ මම මගේ අත්‍යවශ්‍යම දේවල් කරගන්න ඕනකමක් තිබ්බා. කියන්නේ මගේ මාස්ටර් කරගන්න. ඒත් එක්ක මම මගේ රටින් යාළුවෙක් කරායත් මම මගේ ඉගෙන ගත්ත ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු ජොබ් එකක් කරපු යාළුවෙක් කරා මම සර්ව හඳුනාගත්තා ඩ්‍රීම් ෆ්ලයි ආයතනයේ. ඉතින් මම සර්ට මුලින්ම කතා කරලා කියන්නේ මට මගේ අවශ්‍යතාවය මාස්ටර් එක කරගන්න එක සහ මම කොහෙටද මයිග්‍රේට් වෙන්නේ කියන දේ මම සර්ත් එක්ක කතා කරගත්තා. ඒකෙදි මුලින්ම ඒ කියන්නේ සර් මට ඩිරෙක්ට් කිව්වේ නෑ එහෙනම් දරුවා අපි ගාවට එන්න රෙජිස්ටර් වෙන්න. මෙහෙම මට එහෙම දෙයකට සර් මුලින්ම කතා කරේ නැහැ. ඒ වෙලේ මටත් පුදුමයක් තිබ්බා මොකද මම A level best resource ඒ තුනක් මට තියෙනවා සහ යුනිවර්සිටි එකත් මගේ GPA එක 3 point වඩා මම ඩ්‍රොප් එක්කෙනෙක්. ඉතින් එහෙමත් වෙලා මම හොඳ රිසර්ච් එකක් මගේ ඩිග්‍රියත් IR වගේ ඩිග්‍රියක් තිබිලා ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකකුත් කරලා හරි මාව එකපාර හරි එන දරුවෝ මෙන්න වගේ පැකේජ් එක එහෙම දෙයක් මට සජෙස්ට් කරේ නැහැ රෙකමන්ඩ් කරේ නැහැ. සර් මාත් එක්ක කියන්නේ ඒ වෙලාවේ ඇත්තටම මමත් මගේ හදවතින්ම තිබ්බ දේවල් සර්ත් එක්ක කතා කරා. මට ඒ වෙලාවේ ගොඩක් ඕනකම තිබ්බේ මේක ඇත්තම කියන ඇත්තම දේත් එක්ක මගේ ගමන සාර්ථක කරගන්න. මොකද මම කලින් එකපාරක් ෆේල් වෙච්ච කෙනෙක්ින්ද නිව්සීලන්ඩ් ප්‍රොසෙස් එකේදී. ඉතින් ඒ හින්දා මම සර්ත් එක්ක ටික කතා කරගත්තා. සර් මට ඒක අහුම්කම් දුන්නා. සර්ට පුළුවන්කම තිබ්බා මාව තේරුම් අරගෙන මගේ තැන සර් ඇවිල්ලා මගේ පාත් එක සර් ප්ලෑන් කරලා ආර්කිටෙක්ට් කෙනෙක් වගේ එක ඩිසයින් කරලා ඒ through මාව මේ දක්වා එක්කගෙන ආවිත් ඒකත් එක්ක මම මේ කාලෙදි මාර්තු වගේ වෙද්දි ඇවිල්ලා රෙජිස්ටර් වෙලා අප්‍රේල් වගේ වෙද්දි වැඩ පටන්ගෙන ඊටත් ඉක්මනටම ප්‍රැක්ටිස් කරගන්න හැකියාව හම්බුණා. ඒක ප්‍රතිඵලයක් විදියට within 1 month TRC එකත් මගේ අතේ තියෙනවා.